හලෝ මගේ යාළුවන්ට ඉතින් ඔන්න අදත් ගෙනාවා සුපිරි වීඩියෝ එකක. ඉතින් අද ගෙනාවේ අපි හැමෝම ආසාවෙන් ප්ලේ කරන Call of Duty MW3 කියන ගේම් එකේ එන කොමන් එරර් එකක් කොහොමද හරි විදියට ෆික්ස් කරගන්න කියලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේ එරර් එක ගැන කතා කරොත් මේ එරර් එක එන්නේ Call of Duty Modern Warfare 3 කියන ගේම් එකේ ඕල්ඩ් වර්ෂන් එකට විතරයි සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් රිපැක් ගේම් එක නම් මමත් රිපැක් ගේම් එකක් ප්ලේ කරලා තියෙනවා. හැබැයි රිපැක් ගේම් එකේ නම් කවදාවත් එහෙම එරර් එකක් ආවේ නැහැ මට. මේ ඕල්ඩ් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරලා පස්සේ තමයි මටත් මේ වගේ එරර් එකක් එන්න ගත්තේ. ඉතින් මෙන්න මේ ඔයාලට දැන් පේනවා ඇති මේ එරර් එක කොහොමද ෆික්ස් කරගන්නේ කියලා මම අද ඔයාලට සරලවම කියලා දෙනවා. ඉතින් මේකට ඔයා මුලින්ම ඔයාගේ Call of Duty Modern Warfare 3 කියන ගේම් එකේ ෂෝට්කට් එක තියෙන ඒක උඩ රයිට් ක්ලික් කරලා එතනින් ඔයා තෝරන්න ඕනේ open file location කියලා. මෙන්න මේ තියෙන open file location දෙවෙනි එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයා එතනින් තියෙන ෆයිල් වලින් යටටම ගිහිල්ලා යටට මැද වගේ හරිය තියෙනවා setup කියලා Windows batch file. ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ලොකු setup එකක් run වෙනවා. ඉතින් මේකට විනාඩි 15ක් 20ක් වගේ අතර කාලයක් යනවා. ඉතින් මේ ගේම් එක කම්පියුටරයට අනුව හදන එක වගේ තමයි මේකෙන් ඉන්නේ මේ setup මේකේ. ඔයා මේ කම්පියුටරේ මුකුත් කරන්න එපා. මේකට විතරක් දෙන්න. මුකුත් කීබෝඩ් එකේ ඔබන්න එපා. මේක ඔටෝම වැඩ කරලා ඔටෝම ක්ලෝස් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ගේම් එක රන් කරන්න. ඉතින් බලමු දැන් අපි මම පොඩ ඒ මැද ටික කැපුවා. දැන් බලමු කොහොමද ගේම් එක රන් වෙන්න තත්ති කියලා. මුලින්ම ඔයා Call of Duty MW3 ගේම් එකට ඩබල් ක්ලික් කරන්න. අපි බලමු ගේම් එක රන් වෙනවද කියලා. ලෝඩ් වෙනවා. අපි බලමු ගේම් එක හදලා ලොන්ච් වෙයිද කියලා. ඔයාලට පේනවා ඇති ගේම් එක සුපිරිටම වැඩ. ඉතින් ඔයාලට අද මම ගෙනාව මේ වීඩියෝ එකෙන් මොනවද හිතෙන්නේ? මේ වීඩියෝ එක හොඳ නම් මෙතන subscribe button එක click කරන්න අමතක කරන්න එපා. වගේම මේ වීඩියෝ එකට කැමති නම් comment එකක් දාගෙනම යන්න. bye bye.